Recording in හරි. අපිට පුතේ අද අපිට ගිය සතිය අපි කතා කළා ගිය සතිය අපිට පොඩ්ඩක් අපි ගිය සතිය කතා කරලා පේපර් එක. හරිද? එතකොට මම කියන්නම් ඉස්සරහට වෙන වැඩ ටික අද අපි ජීවීන්ගේ පරිණාමය පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. ඊට පස්සේ අපි ලබන සතියේ විද්‍යුත් විච්ඡේදනය ගොඩක් ළමයිට අමාරු පාඩමක් කියන විද්‍යුත් විච්ඡේදනය සම්පූර්ණයෙන් ඉවර කරනවා. ඊට පස්සේ අපි තුන්වෙනි වාරේ පටන් ගන්නවා. හරිද? තුන්වෙනි වාරේ පාඩම් ටික පටන් ගන්නවා. හරි ගොඩාක් ළමයිට විභාග ඉවර ඇති, සමහර කට්ටිය විභාග ඉවර නැතුව ඇති. කෙසේ නමුත් අද කරන පාඩම පොතේ පාඩම ගොඩාක් වැදගත් පාඩමක්. හරියට අහන් ඉන්න ඔළුවට දාගන්න. හරිද? ඔයාලට ලේසි පාඩමක්. හැබැයි ගොඩක් ළමයි හරියට කරගන්නේ නැති පාඩමක්. හරිද? අපි මේ පාඩම හරියටම වැඩි අවබෝධයෙන් යුතුව කරගමු. හරිද? අවබෝධයෙන් යුතුව හරියටම කිසිදු ප්‍රශ්නයක් නැතුව අපි කරගමු. හරිද? හරි. මේ පාඩම පුතේ ටිකක් කරලා දිනවා. මම හිතන්නේ ඒක රෙකෝඩින් එකට අපිට දාන්න බැරි වුණා. හේතුව තමයි පොඩ්ඩක් මේ අර රෙකෝඩින් අර කැමරාවේ පොඩි අවුලක් වෙලා. හරිද? නමුත් අර ලයිව් සම්බන්ධ වෙච්ච ළමයට අවුලක් නැහැ. අද තමයි මේ පාඩමේ අතර වැදගත්ම කොටස් ටික කරන්නේ. හරි. මොකද මේ පාඩමේ නම කියන්නේ? මොකක්ද කියන්නේ? ජෛව රසායනික පරිණාමික ක්‍රියාවලිය සහ ආදිසූපය. මොකක්ද කියන්නේ? ජෛව රසායනික පරිණාමික ක්‍රියාවලිය සහ ආදිසූපය. හරිද? හරි. එතකොට දැන් අද ළමයි අතර මේ ගෲප් පහකින් සමහර ගෲප් වල ළමයි ඉන්න සමහර ගෲප් වල අඩුයි. හරිද? හරියට වැඩේ කරගන්න. හරි. එතකොට පුතේ මොකක්ද මේ ආදිසූපය කියන්නේ? හරිද? ආදිසූපය. මොකක්ද නම? ආදිසූපය කියන්නේ මොකක්ද? අපි බලමු. හරිද? ආදිසූපය ශක්ති ප්‍රභව. හරි. හරි. කතාවමු අපි ශක්ති ආදි වායු ගෝලයේ රසායනික ප්‍රතික්‍රියා සිදුවීමට අවශ්‍ය ශක්තිය ලැබුණි. හරිද? ආදි වායු ගෝලයේ පුතේ වායු ප්‍රතික්‍රියා කරනවා. වායු මොනා කරනවාද? ප්‍රතික්‍රියා කරනවා. ඒතකොට මේ ප්‍රතික්‍රියා කරන්න ශක්තිය ඕන. ප්‍රතික්‍රියා කරන මොනවද ඕන පුතේ? ශක්තිය ඕන. එතකොට මේ ශක්තිය ලැබුණේ කොහොමද කියලා එකක් තමයි විදුලි කෙටීම්. හරිද? මොකක්ද මේක? විදුලි කෙටීම් වලින් ශක්තිය ලැබුණා. මේ ඔළුවට දාගන්න එන ලේසි අහන් ඉන්න විදුලි කෙටීම්. අනිත් එක තමයි පුතේ ගිනි කඳු පිපිරීම. මොකක්ද අනිත් එක? ගිනි කඳු පිපිරීම. අනිත් එක තමයි මොකද්ද? සූර්යාගින් පැමිණි පාරජම්බුල කිරණ. හරිද? ශක්තිය ලැබුණු ආකාර තුනක් තියෙනවා. ශක්තිය ලැබුණු ආකාර කීයක් තියෙනවද පුතේ? තුනක් තියෙනවා. එකක් තමයි මොකද්ද? විදුලි කෙටීම්. අද පළවෙනි එක විදුලි කෙටීම් වල highlight කරගන්න පුතේ. විදුලි කෙටීම් නැත්නම් විද්‍යුත් විසර්ජනය. අනිත් එක ගිනි කඳු පිපිරීම. මොකක්ද අනිත් එක? ගිනි කඳු පිපිරීම. ඊළඟ එක සූර්යාගෙන් පැමිණි පාරජම්බුල කිරණ. හරිද? ඔන්න ඔය තුන මගින් තමයි ආදි වායු ගෝලයේ වායු ප්‍රතික්‍රියා කරන්න අවශ්‍ය ශක්තිය ලැබුණේ. මොනවා කරන්නද අවශ්‍ය ශක්තිය ලැබුණේ? වායුන් ප්‍රතික්‍රියා කරන්න. එකක් තමයි මොකද්ද? විදුලි කෙටීම. අනිත් එක ගිනි කඳු පිපිරීම. අනිත් එක මොකද්ද? සූර්යාගෙන් ලැබුණු පාරජම්බුල කිරණ. හරිද? මේ පාරජම්බුල කිරණ වලට තමයි UV කිරණ කියන්නේ. මා කියන්නේ UV කිරණ. හා. අපි කතා කරන්නේ යමු ආදිසූපය කියන්නේ මොකක්ද කියලා. හරි. ආදිසූපය සාගරයේ වැසි ජලය එකතු වී ජීවයේ සෑදීමට අවශ්‍ය රසායනික අමුද්‍රව්‍ය මිශ්‍රණය. මොකද්ද? රසායනික අමුද්‍රව්‍ය මිශ්‍රණය ආදිසූපය ලෙස හැඳින්වේ. ඔයාලා ටියුබ් එකේ සම්පූර්ණ කරගන්න. ආදිසූපය ලෙස හැඳින්වේ. හරිද? හරි. කියවබණ්ඩාරි සාගරයක වැසි ජලය සමග එකතු වූ ජීවයේ සෑදීමට අවශ්‍ය මෙම රසායනික අමුද්‍රව්‍ය මිශ්‍රණය කියන්නේ ආදිසූපය ලෙස හැඳින්වේ. මොන සූපයද කියන්නේ පුතේ? ආදිසූපය. හරි. වැඩේ ඔළුවට හරියටම දාගමු. හරියටම කරන් යමු. 9 වසරේ සමහර කට්ටිය දෙවෙනි වාර ඉවරයි. නමුත් තුන්වෙනි වාරේ අපි හරියටම වැඩේ කරමු ඈ. මාත් එක්ක හරියට වැඩේට ඉන්න. හරි. අපි
අපි ආයෙමු සාගරයේ වැසි ජලය සමග එකතු වූ ජීවයේ සෑදීමට අවශ්‍ය මෙම රසායනික අමුද්‍රව්‍ය මිශ්‍රණය මොකක්ද කියන්නේ? ආදිසූපයේ ලෙස හැඳින්වේ. හරිද? ඊට පස්සේ අපිට ප්‍රාග් සෛලයේ කියලා එකක්. මොකක්ද කියන්නේ? ප්‍රාග් සෛලය. හරි. කියන්න බලන්න ආදිසූපය තුල සිදු වූ ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස මුල්ම ජීවී සෛලය ඒවා ප්‍රාග් සෛලය ආපදේ මුල්ම ජීවී සෛලයට කියන නම මොකක්ද? ප්‍රාග් සෛලය. අද කියන්නේ මුල්ම ජීවී සෛලයට කියන නම මොකක්ද පුතේ? ප්‍රාග් සෛලය. කවදාකවත් අමතක කරන්න එපා. මුල්ම ජීවී සෛලය මොකද්ද? ප්‍රාග් සෛලය. මොකද්ද ළමයි? ප්‍රාග් සෛලය. හරි. මුල්ම ජීවියාගේ ලක්ෂණ තියෙනවා. හරිද? මුල්ම ජීවියාගේ ලක්ෂණ අපි බලමු. හරි. පළවෙනි එක තමයි පුතේ ඒක සෛලිකයි. ලියන්න. ඒක සෛලිකය. වෙන පාඩම් ගමු නේ. ඒක සෛලිකය. හරි. හොඳට මතක තියාගන්න මෙයා මොන සෛලිකයිද? ඒක සෛලිකයි. මොකද්ද ඒක සෛලිකයි කියන්නේ? එක සෛලයයි තියෙන්නේ. මොකද්ද ඒක සෛලිකයි කියලා කියන ළමයි? එක සෛලයයි තියෙන්නේ. හරිද? මෙයා ඒක සෛලිකයි. අනිත් එක පුතේ නිර්වායුයි. නිර්වායු. නිර්වායු. හරි. නිර්වායු කියන්නේ මොකක්ද? ශ්වසනය සඳහා ඔක්සිජන් භාවිත නොකළය. හරිද? ඇත්තටම පුතේ ඉස්සර පෘථුවියේ ජීවය ආරම්භ වෙන කාලේ ඔක්සිජන් තිබෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕක විභාගයට අහනවා. මොකද්ද? පෘථුවිය ආරම්භයේදී මොන වායුවද තිබෙන්නේ නැත්තේ? ඔක්සිජන් වායුව තිබෙන්නේ නැහැ. හරිද? එතකොට ඔක්සිජන් වායුව නැත්තම් ශ්වසනයට භාවිත කරන්නේ නැත්තම් අපිට ඒක කියනවා නිර්වායු කියලා. මොකක් කියලා කියන්නේ? නිර්වායු ශ්වසනය කරන්නේ. මොන ශ්වසනයද? නිර්වායු. ඔක්සිජන් භාවිත කරනවා. මාතයි කියන්නේ ඔක්සිජන් භාවිත කරනවා නම් අපි කියනවා ස්වායු ශ්වසනය. මොකද කියන්නේ? ස්වායු ශ්වසනය. අමතක කරනවද? නැහැ. ඔක්සිජන් භාවිත කරන්නේ නැත්නම් මොකද්ද? නිර්වායු ශ්වසනය. ඔක්සිජන් භාවිත කරනවා නම් ඒක මොකද්ද? ස්වායු ශ්වසනය. මෙතන මොකද්ද කරන්නේ? නිර්වායු ශ්වසනය. ශ්වසනය සඳහා ඔක්සිජන් භාවිත නොකළේ. හරිද? ඊටසේ ස්වයංව ඒ කියන්නේ ස්වයංව ආහාර නිපදවාගත නොහැකි විය. මොකද අයියන් වන්න ස්වයංව ආහාර නිපදවාගත නොහැකි විය. ස්වයංව ආහාර නිපදවා ගන්නේ නැති එකට අපි කියනවා පුතේ විෂම පෝෂී වේ. විෂම පෝෂී වේ. හරිද? ස්වයංව කියන්නේ තමා විසින්ම ආහාර නිපදවා ගන්නේ නැත්තම් අපි කියන මොකද්ද? විෂම පෝෂී. මොකද කියන්නේ? විෂම පෝෂී. හරිද? තමන්ම ආහාර නිපදවා ගත්තා නම් කියන ස්වයං පෝෂී. මේක නිතරම විභාගයට අහනවා. ඒ කියන්නේ වාරට පස්සේ ගොඩක් බැලුවා පෙළ ඔයාලා ජීව විද්‍යාව දොස්තරලා වෙන්න ඉන්න ළමයි ඉන්නානේ. හරිද? එහෙම ළමයි ඉන්නා නම් මෙවුවා වැදගත්. හරිද? ඒක සෛලිකය පළවෙනි එක ඒක සෛලික නිර්වායුයි ඊළඟ විෂම පෝෂී. හරිද? ආයෙ පළවෙනි එක ඒක සෛලික නිර්වායුයි විෂම පෝෂී වේ. හරිද? ආයෙ බලන්න ඒක සෛලික නිර්වායුයි විෂම පෝෂී වේ. හරිද? හරි. ඊට පස්සේ විද්‍යාඥ දායකත්වයේ තියෙනවා. හරිද? ජීවයේ සම්භවය පිළිබඳ ජෛව රසායනික පරිණාමවාදයේ ඉදිරිපත් කළේ එක්කෙනෙක් පුතේ හැල්ඩේ. කවුද එක්කෙනෙක්? හැල්ඩේ. හරිද? එක්කෙනෙක් කවුද පුතේ? හැල්ඩේ. අනිත් කෙනා අපි බලමු හැල්ඩේන් සහ ඔපාරින්ය. ඔපාරින් හැල්ඩේන් සහ ඔපාරින්ය. හරි. ඔය දෙන්න තමයි ජෛව රසායනික පරිණාමවාදයේ ඉදිරිපත් කළේ. නම මතක තියාගන්න. මොකද්ද නම?
හැල්ඩේන් සහ ඔපාරින්. කවුද? හැල්ඩේන් සහ ඔපාරින්. හරි මතකයිනේ ඔන්නෝට දාගන්න. කවුද ජෛව රසායනික පරිණාමවාදී ඉදිරිපත් කළ දෙන්න කියන්නේ හැල්ඩේන් කියන කවුද? කවුද? ඔපාරින්. හරිනේ. හරි. ඊට පස්සේ මොනවා? ඒ විද්‍යාගාරය තුළ පරීක්ෂණාත්මකව තහවුරු කර පෙන්නුවේ ස්ටැන්ලි මිලර් විසින්. ස්ටැන්ලි මිලර් විසින්. හරිද? කවුද නම? කියන්න කවුද නම? ස්ටැන්ලි මිලර් විසින්. හරිද? මේක පරීක්ෂණාගාරයක් තුල කළේ කවුද ළමයි? ස්ටැන්ලි මිලර්. කවුද? ස්ටැන්ලි මිලර්. හරි. සම්පූර්ණ කරගන්න. හරි. හරිද ළමයි? හරි. ආයෙ කතා කරමු. කවුද මේක පුතේ ඉදිරිපත් කළේ? ජෛව රසායනික පරිණාමවාදී ඉදිරිපත් කළේ කවුද? ඇල්ඩේන්. මාර්තික මාලා ඉදිරියට කියවන්න. කවුද? ඇල්ඩේන් සහ අනිත් කෙනා කවුද? ඔපාරින්. කවුද අනිත් කෙනා? ඔපාරින්. කවුද මේක විද්‍යාගාරයේ පරීක්ෂණාත්මකව තහවුරු කළේ මතකද? ඈ කවුද? කතා කරන්න. කවුද පුතේ? ස්ටැන්ලි මිලර්. කවුද? ස්ටැන්ලි මිලර්. හරිද? කවදාකවත් ජීවිතේවත් අමතක කරන්න එපා. හරි. ඔළුවටම යන්න කියලා දෙන්නේ. හරිද? මේ වාරේ මම දන්නේ කොහොම කරගත්තද කියලා. නමුත් තුන්වෙනි වාරේ අනිවාර්යයෙන්ම ඔයාලා රිසල්ට් එක මම වක් කියනවා. හරිද? හරියට පන්තිය වැටේ කරමු. හරි. ඊට පස්සේ යමු ඊළඟ කොටසට රූපයක් කියන්නේ පුතේ හොඳට බලන්නකෝ. හරි. අපරේකින් හරි. හරි බලමු. හරි. එන්න රූපෙට හරි. මොකක්ද තියෙන්නේ? මේ තියෙන ඉස්සර ආදි කාලේ කියන්නේ මොකද්ද මේ ආදි කාලේ අදහස් කියන්නේ මොකද්ද? වසර බිලියන කොච්චර පෙරද? 3.5කට විතර පෙර. කොච්චර ළමයි? 3.5කට විතර පෙර. කොහොමද තිබ්බේ පෘථිවිය? මේ පේන්නේ නැද්ද? වහිනවා. විදුලි කොටනවා. මේ සූර්යාගේ ආර්ධම් මූල කිරණ එනවා. හරිද? මේ ඔක්කොම මේ ශක්ති ප්‍රබල. එක විදුලි කෙටීම් සූර්යාගෙන් පැමිණෙන පාරජම් මූල කිරණ දිහා තව ගිනි කඳු ටික පුපුරනවා. හරිද? මේ රූපේ හොඳට බලා ගන්න. හරිද? මේ ඔක්කොගේම එකතුව ලෙස මොකක් ලෙස ළමයි? ඔක්කොගේම එකතුව ලෙස වහිනවා. සාගරයේ මොකද්ද හැදුනේ? ආදිසූපේ හැදුනා. මොකද්ද හැදුනේ ළමයි? ආදිසූපේ. ආදිසූපේ තමයි පළවෙනි ජීවියා බිහි වුනේ. කවුද බිහි වුනේ ආදිසූපේ? පළවෙනි ජීවියා. පළවෙනි ජීවියා කොයි වගේද? ඒක සෛලිකයි. කොයි වගේද? ඒක සෛලිකයි. ඒකට කියනවා ප්‍රාග් සෛලය. කියන්නේ ඒකට ප්‍රාග් සෛලය. හරිද? එතකොට මේ මෙයාලා ලක්ෂණ තියෙනවා. ඒක සෛලිකයි, නිර්වායු, විෂම පෝෂී. හරිද? මොකද මුල්ම ජීවියාගේ ලක්ෂණ මතක් කරගන්න. ඒක සෛලිකයි, නිර්වායු, විෂම පෝෂී. හරිද? ඊට පස්සේ විද්‍යාඥ දායකත්වයේ කවුද මේක ඉස්සල්ලාම ඉදිරිපත් කළේ? හැල්ඩේන් සහ ඉංග්‍රීසියේ තියෙන අනිත් කෙනා කවුද? ඔපාරින්. කවුද යන කෙනා? ඔපාරින්. ඒක මේක පරීක්ෂණාත්මකව තහවුරු කළේ කවුද? ස්ටැන්ලි මිලර්. කවුද? ස්ටැන්ලි මිලර්. හරි. ඊට පස්සේ අපි ඊළඟ මාතෘකාවට මොකක්ද කියන්නේ? ජීවීන්ගේ පරිණාමික ක්‍රමික විකාශනය. මොකක්ද කියන්නේ? ජීවීන්ගේ පරිණාමික ක්‍රමික විකාශනය. ආගෙන මොකක්ද කියන්නේ? ජීවීන්ගේ පරිණාමික ක්‍රමික විකාශනය. ආරම්භක සරල ජීවීන්ගේ සිට වර්තමාන සංකීර්ණ ජීවීන් දක්වා වූ ක්‍රමික විකාශනය පරිණාමයේ ලෙස හැඳින්වේ. පරිණාමයේ ලෙස හැඳින්වේ. හරි හරි.
ඔන්නෝක highlight කරන විභාගයට අහන්න පුළුවන්. ආරම්භක සරල ජීවීන්ගේ සිට වර්තමාන සංකීර්ණ ජීවීන් දක්වා වූ ක්‍රමික විකාශනය පදයෙන් කියන්නේ පරිණාමයේ ලෙස හැඳින්වේ. මොකක්ද දැනීමේ පරිණාමයේ ලෙස. හරිනේ? හරි. ඊටසේ දිනනවා ශාක ලෝකයේ පරිණාමය. හරි. කතා කරන්න යමු. මුල්ම ජීවී ආකාරයේ සරලතම ඒකසෛලික බැක්ටීරියාවකින් ප්‍රාක්සයිලය කියන්නේ බැක්ටීරියාවක්. හරිද? ඒකසෛලික බැක්ටීරියාවකින්. ඒකසෛලික කියන්නේ මොකද්ද? එක සෛලයයි තියෙන්නේ. මොකද්ද ඒකසෛලිකය කියන්නේ? එක සෛලයයි තියෙන්නේ. හරිද? පසුව මුල්ම ප්‍රභාසංශ්ලේෂක ජීවීන් ලෙස ඒකසෛලික ඇල්ගී ප්‍රභාසංශ්ලේෂක ජීවී ලෙස ඒකසෛලික ඇල්ගී සාගරයේ බිහිවිය. හරිද? ප්‍රභාසංශ්ලේෂණය කරන්න පුළුවන් ඉස්සල්ලාම වැදුනේ පුතේ ඒකසෛලික ඇල්ගී. කියන්නේ සුද්ධ ජීවීන් ඇතිුනේ. ඔහෙට ඇතුනේ සාගරයේ. හරිද? ප්‍රභාසංශ්ලේෂණයේදී පිට වෙන වායුව මොකද්ද පුතේ? ඔක්සිජන්. මොකද ප්‍රභාසංශ්ලේෂණයේ පිට වෙන වායුව ඔක්සිජන්. ඔක්සිජන් මොකද කරන්නේ? ඇල්ගී මගින් පිට වෙනවා. ඒතකොට වායු වලට මොන වායුද එකතු වෙන්නේ? ඔක්සිජන් වායුව. මොන වායුද එකතු වෙන්න ගන්නේ? ඔක්සිජන් වායුව එකතු වෙන්න ගන්නවා. හරි. මේ වායු වලට මුලින් වායු වලට ඔක්සිජන් එකතු වීමේ ආරම්භයයි. ඊට ඇල්ගී ක්‍රමයෙන් විකාශනය වී ශාක ලෝකයේ බිහිවිය. හරි. කියන්නද වාඩායක බදායි කියන ඇල්ගී ක්‍රමයෙන් වෙනස් වී ශාක ලෝකය බිහිවිය. හරි. දැන් පියවර වශයෙන් ගත්තොත් ඉස්සල්ලාම කවුද හිටියේ? ඒකසෛලික කවුද? මතකද? ඒකසෛලික බැක්ටීරියා. මෙයා තමයි ප්‍රාග්සෛලය කියලා කියන්නේ. හරිද? මෙයාගෙන් ඇති වුණා ඇල්ගී. කවුද ඇති වුණේ? ඇල්ගී. ඇල්ගීන්ට පස්සේ ඇති වුණා කවුද? කවුද? ශාක ලෝකයේ ඇති වුණා. ශාක. ශාක ගත්තහම පුතේ අද තියෙන ශාක නෙමෙයි එදා තිබ්බේ. අද තියෙන ගස් නෙමෙයි එදා තිබ්බේ. මුලින්ම ඇති වුණේ මේ පරිණාමිකව නොදියුණු ශාක. මේක highlight කරගන්න. මේකද highlight කරන්න. පරිණාමිකව නොදියුණු ශාක. පරිණාමිකව නොදියුණු ශාක වලින් පස්සේ හරි මොකද දුන්නේ? පරිණාමිකව නොදියුණු ශාක. ඊට පස්සේ අපුෂ්ප ශාක. ඊට පස්සේ මොකද දුන්නේ? අපුෂ්ප ශාක ඇති වුණා. හරි. පරිණාමිකව නොදියුණු ශාක ඊට පස්සේ අපුෂ්ප ශාක ඊට පස්සේ මොකද දුන්නේ? අපුෂ්ප ශාක පිළිවු. හරි. ඔන්න ඔහොමයි ක්‍රියාවලිය උනේ. හරිද? ශාක ගත්තාම මම මේ ලස්සනට කියන්න අපිට ශාක ලෝකයේ ඇති වුණ ආකාර ගත්තාම ඉස්සල්ලා වැටුනේ කවුද? පරිණාමිකව නොදියුණු ශාක. ඒ කියන්නේ මොනවද? පරිණාමිකව නොදියුණු ශාක කියන්නේ පුතේ? හරිද? ඔයාලා මම ලිව්වට දන්නේ නැහැ නේද? මොනවද පරිණාමිකව නොදියුණු ශාක කියන්නේ? පරිණාමිකව නොදියුණු ශාක කියන්නේ කවුද දන්නවද? පාසි, පර්ණාංග, අන්න ඒව. පාසි දන්න නේද? පාසි බෙදලා තියෙන ඔය ලිංගාව එහෙම. හරිද? අන්නේ පාසි වගේ ඒවා පරිණාමිකව නොදියුණු. මොකක්ද පුතේ? පරිණාමිකව නොදියුණු. ඊට පස්සේ අපුෂ්ප ශාක. අපුෂ්ප ශාක කියන්නේ පුෂ්ප හටගන්නේ නැති ඒවා. මොනවාද? මඩු, පයිනස් අන්න ඒවා. ඊට පස්සේ සපුෂ්ප ශාක. ඊට පස්සේ මොනවද උනේ? සපුෂ්ප ශාක. සපුෂ්ප ශාක කියන්නේ පුෂ්ප හටගන්නේ. මොනවාද සපුෂ්ප ශාක කියන්නේ? පුෂ්ප හටගන්න ශාක. හරිනේ? හරි. හරි බලමු. සත්ත්ව ලෝකය. හරි. දැන් මාතෘකාව තියෙන සත්ත්ව ලෝකය. නැත්නම් පෘෂ්ඨවංශීන්ගේ පරිණාමය. දීර්ඝ කාලයක් තිස්සේ ඒකසෛලිකීන් බහුසෛලිකීන් බවට පත් වී පටක අවයව සහ පද්ධති නිර්මාණය විය. හරි. මොනවා නිර්මාණය වුණේ? බහුසෛලික කට්ටිය ඇවිල්ලා පටක අවයව පද්ධතිය ඇති වුණා. ආරම්භක බහුසෛලිකීන්. හරිද? හරි. ඒකයි highlight කරන නිදාරියාව. ඇතම් ආර්ථ්‍රෝඩාවන් සහ ඇතම් ඇනලිඩාවන්. හරි. මෙන්න මේ කට්ටිය පරිණාමය වෙන්න ගත්තා. හරි. නිදාරියාව ඇති වුණා. ඊට පස්සේ නිදාරියාව කවුද? හයිඩ්‍රා වගේ කට්ටිය. ඇනලිඩාව, ආර්ථ්‍රෝඩාව ඔන්නෝම අපුෂ්ඨවංශී කෙරෙට එක ඇති වුණා. හරි. ඊට පස්සේ බලමු පෘෂ්ඨවංශීන්ගේ පරිණාමික අනුපිළිවෙල. හරි.
ඉස්සල්ලාම පෘෂ්ඨවංශිකයා කවුද පුතේ? කවුද? මාත්සෙයි. කවුද ඉස්සල්ලාම ඇති වුණ පෘෂ්ඨවංශික කාණ්ඩය? මාත්සෙයි. මාළු තමයි ඇති වුණේ මොහොතේ. ඊළසේ උභයජීවි. කවුද ඇති වුණේ? මාත්සෙයින්ගේ පස්සේ ඇති වුණේ කවුද පුතේ? උභයජීවි. උභයජීවීන් තමයි ප්‍රථමයෙන් ගොඩබිමට පැමිණි පෘෂ්ඨවංශී. ඔන්න ඕක අහනවා විභාගය. මොකද්ද? ප්‍රථමයෙන් ගොඩබිමට පැමිණි පෘෂ්ඨවංශී කාණ්ඩය. කවුද? උභයජීවි. උභයජීවි කියන්නේ ගේම්බා මැඩියා සලමන්දරා අන්නේ කට්ටිය. ඊට පස්සේ මුල්ම පෘෂ්ඨවංශිකයා කවුද කියලා ඇතුනේ? කවුද? මාත්සෙයි. උභයජීවීන්ගේ පරිණාමය වුණා උරගයි. කවුද පරිණාමය වෙන්නේ? උරගයි. මේකත් අහන්න. උරගයින්ගේ ලක්ෂණ. භෞමික පරිසරයට වඩා අනුවර්තනීය වූ ජීවි. හරිද? පද භෞමික පරිසරයට වඩා හොඳින් අනුවර්තනීය වූ ජීවි. එයාට තමයි කියන්නේ මොකද්ද? උරගේ. මොකද භෞමික පරිසරය ගොඩබිමේ ඉඳ අනුවර්තනය වෙලා තියෙන්නේ කවුද? උභයජීවි. කවුද? උභයජීවි. ඊට පාක්ෂීන් සහ ශීලපායන් නැති වුණා. හරි. කියන බලන්න උරගයින්ගේ සම්භවයේ බව සැලකේ. හරිද? පාක්ෂීන් සහ ශීලපාය. හරි නේද? දැන් මතකයිද? කොහොමද ඉස්සලාම ආව පෘෂ්ඨවංශිකයා කවුද? මත්සෙයි. මත්සෙයින් කොහෙද පුතේ ඉන්නේ? මත්සෙයින් ඉන්නේ කොහෙද? ගොඩබිමද? නෑ. කොහෙද ඉන්නේ මත්සෙයින්? මත්සෙයින් ඉන්නේ කොහෙද? කියන්නේ මත්සෙයින් ඉන්නේ ජලයේ මුහුදේ. මත්සෙයින්ගෙන් පස්සේ ගොඩබිමට ආවේ කවුද? උභයජීවි. එයාලා තමයි ඉස්සෙල්ලාම ගොඩබිමට ආවේ. උභයජීවීන්ගෙන් පස්සේ කවුද භෞමික පරිසරයට හොඳින් අනුවර්තනය වූ ජීවීන් වෙන කවුද දුන්නේ? කියන්නේ ඔව් කවුද? උරගයින් ඇතුළු. උරගයින්ගෙන් පක්ෂීන් සහ ජීවපායේ ඇති වුණා. හරිනේ? හරි. ඊළඟට තියෙන වැදගත්ම මානවයාගේ සම්භවය. හරිද? මානවයා ගත්තොත් පුතේ ආදි මානවයා ඉන්න නූතන මානවයා ඉන්න. ආදී කටන නූතන කෙනෙක් ඉන්නවා. බලමු අපි මානවයාගේ සම්භවයේ මීට වසර මිලියන 12කට පමණ පෙර. මිලියන 12කට පමණ පෙර සිදු වූ බව තහවුරු වී ඇත. හරි. වසර මිලියන කීයකටද? 12කට පමණ පෙර සිදු වූ බව තහවුරු වී ඇත. හරිද? ඊටසේ නූතන මානවයාගේ ආරම්භය මීට වසර මිලියන 5කට පමණ පෙර. මොනක පටල ගන්න එපා පුතේ. මිලියන 5කට පමණ පෙර ඇති වෙලා 5කට පමණ පෙර ඒ නූතන කෙනාගේ හරිද? නූතන කෙනාගේ නූතන මානවයාගේ මිලියන 5කට පෙර. හරිද? ඊට පස්සේ ආදි මානවයා මිලියන කීයද? 12කට පමණ පෙර. හරිනේ? හරි. දැන් අපි බලමු ඊළඟ. හරි. පරිණාමය සඳහා සාක්ෂි සහ පොහිද. හරිද? ඒ කියන්නේ දැන් අපි මානවයා ගත්තාම මානවයන් පොසිල වලින් තමයි මේ කාලේ මෙයා මේ වගේ. ආදි මානවයාගේ ලක්ෂණ මෙන්නවා පොසිල. ඔය හරි කිවිලා හම්බ වෙනවා. යට පැතිලි හරි පාදිත කොටස් හරි නා හරි හම්බ වෙනවා. හරිද? ඒ වගේ තමයි අපි කියන්නේ මේ වගේ කට්ටිය තමයි අතීතයේ හිටියේ කියලා. හරි පොසිල වල අපි බලමු. පරිණාමයේ පිළිබඳ නිගමන එළඹීමේදී ප්‍රධාන සාක්ෂි තුනක් සලකා බලන්න. පළවෙනි එක තමයි සත්ත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂි. මොකක්ද කියන්නේ සත්ත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂි. ඊළඟ සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යාවෙන් ලැබෙන සාක්ෂි. තුන පොසිල අධ්‍යයනයෙන් ලැබෙන සාක්ෂි. හරිද? පළවෙනි මාර්ගයේ සත්ත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂි. හරිද? ඒක සතුන් කොයි පැතිවලද ඉන්නේ කියලා. ඊළඟ
සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යාවෙන් ලැබෙන සාක්ෂි සංසන්දනය කරලා හරි සංසන්දනය කරලා ඊළඟට පොසිල අධ්‍යයනයෙන් ලැබෙන සාක්ෂි කොහොම ලැබෙන සාක්ෂිද පුතේ පොසිල අධ්‍යයනයෙන් ලැබෙන සාක්ෂි පරිණාමය සඳහා සාක්ෂි සහ පොසිල අපි බලමු සත්ත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂි අද සතුන් ගත්තාම මෙන්න මේ ලෝකයේ එක රටවල ව්‍යාප්ත වෙලා හරිනේ ඒක සංසන්දනාත්මක කියන්නේ මේ පාද කොයි වගේද හරිද එහෙම ගන්න පුළුවන් ඊට පස්සේ පොසිල අධ්‍යයනයෙන් ලැබෙන සාක්ෂි ඉතාමත් වැදගත් කොටසක් තියෙන්නේ පොසිලයක් යනු කුමක්ද පොසිල යනු කුමක්ද පත්යෙන් කියලා බලන්න පොසිල යනු කුමක්ද මොකක්ද පොසිලයක් කියන්නේ අර මේ අර්ථ දැක්වීම සරලව මතක තියාගන්න මේක ඇත්තටම ඔළුවට දාගන්න තියෙනවා හරිද නිකන් ඔළුවට දාගන්න තියෙනවා කියලා බලන්න යම් ආකාරයකට සංරක්ෂණය වුණා ඒ කියන්නේ යම් ආකාරයකට ඉතිරි වෙලා තියෙන සංරක්ෂණය වෙලා තියෙන පැරණි ජීවී දේහ කොටසක් ජීවී දේහ කොටසක් කියන්නේ මොකක්ද පැකිල්ල දත් සහ කවච පැකිල්ල දත් සහ කවච හෝ ඔවුන්ගේ සලකුණු පාසලකුණු වෙන්න පුළුවන් ඔවුන්ගේ සලකුණු පවතින ප්‍රදේශ පොසිල ලෙස හැඳින්වේ අන්නේ කතාව මානේ යම් ආකාරයකට සංරක්ෂණය වූ පැරණි ජීවියෙකු අය කියන්නේ යම් ආකාරයකට සංරක්ෂණය වූ පැරණි ජීවියෙකු ජීවී දේහ කොටසක් මොනවා ජීවී දේහ කොටසක් කියන්නේ සැකිල්ල දත් සහ කවච හෝ ඔවුන්ගේ සලකුණු පවතින ප්‍රදේශ පොසිල ලෙස හැඳින්වේ මොනවා ලෙසද හැඳින්වෙන්නේ පොසිල ලෙස අපි ආයෙ බලමු කියන බලන්න යම් ආකාරයකට සංරක්ෂණය වූ පැරණි ජීවියෙකු නැත්නම් ජීවී දේහ කොටසක් හෝ ඔවුන්ගේ සලකුණු පවතින ප්‍රදේශයකට දාගෙනවා පොසිල හරිද ඊට පස්සේ හමුවන ස්ථාන කොහෙද හමුවන්නේ පොසිල ඔය තියෙන පාෂාණ තුල තියෙන ඊට පස්සේ අයිස් තුල තියෙන පීට් නිදි වල තියෙන ගිනි කඳු අලු සහ මඩ තුල හරි කියලා බලන්න ආයේ පාෂාණ තුල අයිස් තුල පීට් නිදි වල ගිනි කඳු අලු සහ මඩ තුල තියෙනවා හරිද ඔය වගේ තැන් වල තමයි තියෙන්නේ මොනවාද පොසිල තියෙන්නේ ඊට පස්සේ පොසිල වල වයස අපි කොච්චර කාලයකට කලින්ද මේ ජීවියා හිටින්දලා තියෙන්නේ අපි හිතමු එක ජීවියෙක් කියලා දතක් හම්බුණා කියලා එතකොට ඒ දත පරීක්ෂණාත්මකව පරීක්ෂණයක් කළා කියන්න පුළුවන් කොච්චර පරණයිද මේකට කියන්නේ හරි කොච්චර කාලයක් වෙනවද මේ දත හරිද මේ දත තිබුණු ජීවියා කොච්චර කාලයක කලින්ද ජීවත් වෙලා ඉන්නේ කියලා හොයන්න පුළුවන් කොහොමද විකිරණශීලී කාබන් මොනවද කියන්නේ විකිරණශීලී කාබන් අයිසෝටෝප් එක කියන්නේ ඇත්තටම මේ ඔයාලා දන්නවා මේක සමස්ථානික කියලා දෙයක් නෑ නේද මතකයි නේද සමස්ථානිකයේ භාවිතය මේ සිංහලේ හදාගන්න විකිරණශීලී කාබන් සමස්ථානිකයේ භාවිතය පොසිල වල ජන්ම කාලය නැත්නම් වයස සොයාගත හැකියි අයමු විකිරණශීලී කාබන් සමස්ථානිකයේ භාවිතයෙන් පොසිල වල ජන්ම කාලය ඇලෙලා ගන්නවද වයස සොයාගත හැකියි හරිනේ පොසිල නිර්මාණය වන ආකාර කීපයක් තියෙනවා පළවෙනි එක තමයි මොකද්ද खनिज භවනය. පත්‍යනේ खनिज භවනය. කියන්නේ බලන්න
හරි. කියමු සිරුරේ දැඩි කොටස්. මොනවාද දැඩි කොටස් වෙන්නේ? ඇටකටු සහ දත්. දි รา පත් වන විට සිරුර තුළට රොන් මඩ එකතු වෙනවා. අධික පීඩනය නිසා අස්ථිමය පාෂාණ පොසිලයක් වීම. හරිද? අස්ථිමය පාෂාණ පොසිලයක් වීම. හරිද? අපි දැන් දැඩි කොටස් කියන්නේ ඇටකටු දත් දි รา පත් වන විට මොකද සිරුර තුළ මොනවාද? රොන් මඩ යනවා. එව්වා අධික පීඩනය නිසා අස්ථිමය පාෂාණ පොසිලයක් බවට පත් වෙනවලු. අනිත් එක කියනවා සංරක්ෂිත අවකාශ සෑදීම. හරිද? ඒ කියන්නේ පොතේ ජීවියෙක්ගේ හැඩයට සමානව ඇතුලේ මොකක්ද? හැඩයට සමානව විස්තර අවකාශයක් කරනවා. සිරුරේ හැඩයට සමානව. හරිද? ජීවියා නැති වුණත් අර ඒ පිහිටීම තියෙනවා. හරි මොකක්ද කියන්නේ? සිරුර මඩෙහි තැම්පත් වී දේහයේ දි รา ගොස් වායු ලෙස පිට වී ගිය පසු එම හැඩයට ඉදිරිවන හිස් අවකාශයට සිලිකා වැලි පිරී සිරුරේ හැඩේ පොසිලයක් සෑදේ. අපි දුක ආදි කාලේ මොකක්ද තිබ්බෙක් වගේ කියලා. ඉබ්බා මොකද වෙන්නේ? පොළොව යට ගිහින් අර ඔක්කොම ටික මොකද වෙන්නේ? දි รา පත් වෙනවා. අද දි รา පත් වුණාම අර පුතර හැඩයට එහෙම්ම හිටිනවා. ඒ කියන්නේ සිරුර සම්පූර්ණ කට්ටත් එක්ක අපි දුක දිරුලා කියන්නේ. නමුත් අර හැඩේ මොකද වෙන්නේ? එහෙම්ම තියෙනවා. ඒක තමයි සංරක්ෂිත අවකාශ සෑදීම. හරි. ඊට පස්සේ ශාක රෙසින තුල සිරවීම. අර පුතේ දැක්කා කියන්නේ ශාක වලින් දැන් සමහර ශාක වලින් ගම්මයක් වගේ එකක් කරනවා. මැරියම් කියලා කියන්නේ. අන්න ඔය මැරියම් ඇතුළට කවුරු හරි ජීවියකින් හිරවෙනවා. හරි ඒ හිර වුණාම ඒකත් පොසිලයක් වෙනවා. ගොඩාක් පාරක් තිබුත් ඒකත් අපි කියනවා මොකද්ද? පොසිලයක්. හරි. එහමද ශාක වලින් ශ්‍රාවය වන දුම්මල මැරියම් වැනි දේ තුල කුමීන සිරවි. කවුරුත් ඒ ගොඩක් සිරවෙන්නේ නැත්නම් කුමීන සිරවි බාහිර සැකිල්ල එලෙසම ආරක්ෂා වීම. හරිනේ ඒ කියන්නේ පුතේ අතරම දැන් රෙසින තුල ඔය මේ දි รา පත් වෙනවත් අඩු. හරි මොනවාට අඩුයිද? දි รา පත් වෙනවත් අඩු. හරිද? එතකොට මේ ජීවියා මොකක්ද කියන්නේ? මොකක්ද කියන්නේ මේ ජීවියා? පොසිලයක් වෙනවා. හරි මොකක් වෙනවද? පොසිලයක් වෙනවා. ඊළඟ අයිස් තුල මිදීම. මේක ප්‍රසිද්ධ එකක්. කවුද? මැමත් යනි සතුන්ගේ. කවුද පුතේ? මැමත්. වැනි සතුන්ගේ මුළු සිරුරම ද්‍රවාසන්න රටවල අයිස් තුල මිදී ආරක්ෂා වීම. හරි ආයතනවල මැමත් වැනි සතුන්ගේ මුළු සිරුරම ද්‍රවාසන්න රටවල අයිස් තුල මිදී ආරක්ෂා වීම. හරි. ඉදසේ පාසලකුරු. හරි. අපි බලමු. ඩයිනෝසරයින් වැනි සතුන්ගේ පාසලකුරු ආන්තික පරිසර තත්ත්වයක්දී පාෂාණ මත සටහන් වීම. ඒ ආන්තික පරිසර ගිනි කඳු පුපුරන ඒ වගේ පරිසරවල යාලේ පාසලකුරු එහෙමම තියෙනවා. හරිද? ඒව තමයි මොකක්ද කියන්නේ? පාසල. හරිද? හරි. ඒතකොට ගත්තොත් පොසිල වර්ග කීපයක් තියෙන ආකාරවලින් නිර්මාණ එකක් හරිද බවන. හරිද? අනිත් සංරක්ෂිත අවකාශ සෑදීම වහන එකයි. ඊට ශාකර සිර තුල සිරවීම. ඊට අයිස් තුල මෙදීම. ඊට පාසල වුණු විදිනවා. හරි. හරි. ආදර්ශ පොසිලය සෑදීම. ප්ලාස්ටික් කෝපයකට කිරිමැටි පුරවා ඒ මත බෙල්ලෙන්ගේ කවචයක් වූ මීවන පත්‍රයක් අද කර කලපුරක් සාදා පසුව ඒ මතට ප්ලාස්ටර් පැඩිස් ප්‍රදාමය වත් කර කියලෙන් හැරීමෙන් කෘත්‍රිම පොසිලයක් හදන්න පුළුවන්. පොඩි දෙයක් ගන්න. හරි. මේ තියෙන්නේ අපි කිව්ව මොනවාද? පොසිල. මේ khනිජ බවන. හරි මේ අතර khනිජකින් ඒක අර ගලව තියෙනවා. ඊට පස්සේ සම්ප්‍රාප්තිත අවකාශ සෑදීම. දැන් මෙතන ඇත්තටම ජීවියගේ හැඩයට මොකක්ද තියෙන්නේ? මොකක්ද අස්තිමේ කොටසක් හරි මොකක්ද මේ බැලියම වල ඇතුළට මොකක්ද මේ කුණියේ ගිහින් ඉවර. අයිස් තුල මිදිලා අතර මේ අයිස් කැටයක් ඇතුළේ නෙමෙයි ඉන්නේ. අයිස් කඳු තුල මේ මැවත් ළගේ
මොනවද කියන්නේ පොසිල තියෙනවා. මමත් පොසිල තියෙනවා. මේ පාසල් ගුණ තියෙන රාගෙද. ඩයිනෝ සත්‍යයි. හරි නේද? හරි. ඊට පස්සේ තියෙන අලුත්ම මාතෘකාව ජීවමාන පොසිල. මොකක්ද තියෙන්නේ? ජීවමාන පොසිල. පරිණාමිකව ඉතාකරණ සම්භවයක් තිබුණද වසර මිලියන ගණනාවක් තිස්සේ සිදු වූ දේශගුණික හා පාරිසරික වෙනස් වීම් වලට උරොත්තු දෙමි. තව පැරණි දේහ ලක්ෂණ එලෙසම රඳවාගෙන වර්තමානයේ ජීවත් වන ජීවීන් ජීවමාන පොසිල ලෙස හැඳින්වේ. ජීවමාන පොසිල ලෙස හැඳින්වේ. හරි නේද? හරි. හරි නේ පුතේ? හරි. ආයෙ ගැන බලන්න. පරිණාමක ඉතාකරණ සම්භාවයක් තිබුණද වසර මිලියන ගණනාවක් තිස්සේ සිදු වූ දේශගුණික හා පාරිසරික වෙනස් වීම් වලට ඔරොත්තු දෙමි. තව පැරණි දේහ ලක්ෂණ එලෙසම රඳවාගෙන වර්තමානයේ ජීවත් වන ජීවීන්ට තමයි කියන්නේ මොකද්ද? ජීවමාන පොසිල. හරිද? හරි. මෙන්න මේක ඔළුවට දාගන්න මම කියන එක. හරිද? ඒ කියන්නේ සමහර ජීවීන් තාම ඉන්නවා. එයාලා ඇති වුණා නේද? දැන් අපි ගත්තොත් මෙහෙම ඔය සීලා කැන්ත් කියලා මස්සෙක් ඉන්නවා. එයා ඇත්තටම එයාගේ පාෂාණ හම්බෙලා තියෙන මීට වසර මිලියන ගානකට කලින් ජීවත් වුණු කෙනෙක් කියලා. හරිද? එහෙම මෙයා එහෙම ඉඳලා තියෙනවා. නමුත් දැන් නෑ කියලා හොයාගෙන තිබ්බා. නමුත් පසුව කාලයේදී මේ මස්සේ ඇත්තටම මුහුදකින් හම්බෙනවා. මෙයා ඇත්තටම මේ ලක්ෂණ තියෙන කෙනාව දැනුත් ඉන්නවා. ඒ කියන්නේ මෙයා මොකද්ද? පරිණාමිකව නොදියුණු කෙනෙක්. අතීතයේ තිබ්බ ලක්ෂණ තියෙනවා. හරිද? පරිණාමිකව දියුණුයි නොදියුණුයි අතීතයේ පිහිටි ලක්ෂණ තියෙනවා. හරි නේද? හරි. මෙයාලට තමයි කියන්නේ මොකද්ද? ජීවමාන පොසිල්. මොනවද කියන්නේ? ජීවමාන පොසිල්. මේ තීරණ කිව්ව එක නිදසුන් කියලා බලන්න සීලා කැන්. කියලා බලන්න. දැන් තේරෙනවා. කියන්නේ මීට වසර මිලියන 70කට පෙර වද වී ගිය බව සිදු නම් 1938 දී දකුණු අප්‍රිකා වසර මුහුදේදී ජීව විශේෂයක් ලෙස නැවත සොයා ගන්නා ලදී. පස්සේ මෙයාව ඇත්තටම හම්බුණා. මෙයා ඉන්නවා. අර ලක්ෂණම තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ ලක්ෂණ වෙනස් වෙලා නැහැ. අර පොසිලයක්. ඒ වගේම ජීවමාන පොසිලයක්. හරි. හරි. ඊට පස්සේ ලාම්පු බෙල්ලා. අවදින්නේ ලාම්පු බෙල්ලා. හරි. කතා කරමු. ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලයේ තඹලගමුව බොක්ක ආශ්‍රිතව ජීවත් වේ. ලාම්පු බෙල්ලා ප්‍රතිපදේ ඉන්නේ ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලයේ තඹලගමුව බොක්ක ආශ්‍රිතව ජීවත් වෙනා මෙයා ජීවමාන පොසිලයක්. හරිද? ඊට පස්සේ බක්කුරා දන්නා චරපොත්තා. හරිද? තවද වෙන කළු මාස්ය. හරිද? තව ගිනි හොට ජීවමාන ශාක ඔක්සිඩේ. මේක අහන පුතේ නිකන් අර මේවා මතක තිබ්බා සමහරක් කට්ටිය ජීවමාන ශාක ඔක්සිඩේ මොකක්ද කියලා මතක නැහැ. මොකක්ද ඒක? ගිනි හොට. මොකද්ද නම? ගිනි හොට. ජීවමාන ශාක ඔක්සිඩේ. හවුද? ගිනි හොට. හරිනේ? ආ. ආ. ඊට පස්සේ ඊළඟ කොටසට මොකක්ද තියෙන මාතෘකාව? රෂ්‍යාගේ පරිණාමය.
හරිද? ඔච්චර පරිණාම තිබිලා. ඇයි මේ අශ්වයාගේ පරිණාමය ගැන අපි කතා කරන්නේ? හරිද? ඒකට හේතුවක් තියෙනවා. හරිද? ඒකට හේතුවක් තියෙනවා. හරි. හරි. අපි බලමු අශ්වයාගේ පරිණාමය. හරි. හරි. කියන බලන්න බොහෝ ජීවීන්ගේ පොසිල වාර්තා අසම්පූර්ණ නිසා ඒවා තැනින් තැන පිටු විදී ගිය කතා පොතක් වැන්නේ. ඒ කියන්නේ බොහෝ කට්ටියගේ අහගන්න මේ කියන එක. ඒ කියන්නේ පොසිල හම්බෙලා නැහැ. අපි ගත්තා අපි හිතමු මුදිකක් තත්ත්වයක පරිස්සම් බල්ලගේ උඹ. බල්ලගේ ඒ කියන්නේ වසර බීජ මෙච්චරකට කලින් තියෙන පොසිල ඊට පස්සේ ආයෙ එකක් හොයාගන්න හම්බුන්නේ නැහැ. ආයෙ එකක් තියෙනවා. ආයෙ එකක් නැහැ. පොසිලයක් හොයාගන්න හම්බුන්නේ නැහැ. ඒතකොට අපිට අර වෙනස් වීම හොයාගන්න අමාරුයිනේ. නමුත් අශ්වයාගේ ඈත අතීතයේ සිට පොසිල හම්බෙලා තියෙනවා. අන්න අපි කියන සම්පූර්ණ පොතක් වෙලා තියෙනවා. අර පිටු ඉදීගේ පොත. ඒ කියන්නේ කරුණු මැද නැහැ. හරිද? නමුත් කාගේද හම්බෙන්නේ? කාගේද හම්බෙලා තියෙන්නේ? අශ්වයන් හම්බෙලා තියෙන්නේ. හරිද? ආයෙත් කතා කරමු. වාක්‍ය කියනවාට බොහෝ ජීවීන්ගේ පොසිල වාර්තා අසම්පූර්ණ නිසා ඒවා තැනින් තැන පිටු ඉදීගේ කතා පොතක් වැන්නේ. නමුත් අශ්වයාගේ පරිණාමික ඉතිහාසය පිළිබඳ සම්පූර්ණ සහ ප්‍රමාණවත් පොසිල ලැබී ඇත. අශ්වයාගේ පරිණාමය පිළිබඳ පොසිල හම්බෙලා තිබෙනවා. හරිද? අශ්වයාගේ පූර්වජයා මීට වසර මිලියන කීයකට පෙරද ඉඳලා තියෙන්නේ? 54කට පෙර. එතකොට අශ්වයා ඉතිරා ඉන්නේ වසර මිලියන 54කට කලින්. හරිද? ඒතකොට පොසිල හම්බෙලා තියෙන එදා ඉඳන් අද දක්වා. කියන්නේ හැමදාම නෙමෙයි. කාලයකට සැරයක් ඒ අශ්වයාගේ පොසිල හම්බෙලා තියෙනවා. හරි. ජීවත් වූ ස්ථානය හරිද? කියන්නේ උතුරු ඇමරිකාව. මේ ඇඳලා තියෙන අශ්වයා උතුරු ඇමරිකාවේ මුල්ම අශ්වයා උතුරු ඇමරිකාව. මේක අහනවා දෙවි පාඩ උතුරු ඇමරිකාව. උස සාමාන්‍යයෙන් මෙයාගේ සෙන්ටිමීටර් 40ක් පමණ වෙනවා. ඊයත් උස සාමාන්‍යයෙන් පුදේ සෙන්ටිමීටර් කීයක්ද? 40ක් විතර වෙනවා. ලක්ෂණ බලමු. ලක්ෂණ මෙයාගේ දිවීමේ හැකියාව තිබුණු මොන හැකියාවද තිබ්බේ? මෙයාට හොඳට දුවන්න පුළුවන්. ඇත්තටම අශ්වයාට දුවන්න පුළුවන් නේද? මෙයාට දුවන්න පුළුවන්. ඊට පස්සේ පූර්ව ගාත්‍රාවල ඇඟිලි 3ක් පැවති අතර. පූර්ව ගාත්‍රා අර අකුල් වල ඉස්සරහ අකුල් දෙකේ ඇඟිලි 3යි තිබෙන්නේ. අර ඇඟිලි කීයද තමයි 3යි. වයි බහරනවා. අතර ඇඟිලි සිරස් සිරස් කියන්නේ කෙලි. ඔන්නෝම කෙලි. සිරස් පිහිටීම සුවිශේෂී සිරස් තියෙන ඇඟිලි. අර ඔන්නෝම කෙලි. අර කොහොම නෙමෙයි තියෙන ඔහොම කෙලින් ඇඟිලි. ඒතකොට ඇත්තට දුවන්න ලේසියි නේ. අර කෙලින් සිරස්. ඊට පස්සේ සිදු වූ ප්‍රධාන පරිණාමික වෙනස්කම් තියෙනවා. නූතන අශ්වයා දක්වා මාරු වීමේදී පරිසරයට අනුකූලව ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් වෙනස් වී. එකක් සංචරණ ක්‍රමය. දිවීමේ රටාව සහ පාදවල ව්‍යුහය. ඊට පස්සේ මොකක්ද? ආහාර ලබා ගන්නා ක්‍රම. හරිද? ඔය දෙක තමයි වෙනස් වුනේ. හරි මොකද වෙනස් වෙන එක? සංචරණ ක්‍රමය. දුවන විදිය වෙනස් වුණා. ඊට පස්සේ ආහාර ලබා ගන්නා ක්‍රම වෙනස් වුණා. මේ තියෙන අක්ෂය නිකන් කලින්දා බල්ලෙක් වගේ නේ. හරි මේ පේන්නද? ඇඟිලි 3යි 4 සෙන්ටිමීටර් 40. දුර ඇමරිකාවේ කුඩා බල්ලෙක් කියන්නේ. එයා කුඩා බල්ලෙක් වගේ. ඊට මේ ක්‍රමයේ මොකද වෙන්නේ? පරිණාමය උස වැඩි වෙලා වෙනස් වෙලා මේ තියෙන නූතන අක්ෂය. අද මෙයා වද නූතන අක්ෂය. හරිනේ.
ඊට පස්සේ තියෙනවා විවිධ ජෛව විවිධත්වය සහ පරිණාමයේ වැදගත්කම. මොකක්ද කියන්නේ ජෛව විවිධත්වය සහ පරිණාමයේ වැදගත්කම. පරිසර තරංගය කියන්නේ පරිසරයේ පවතින සීමිත සම්පත් ලබා ගැනීම සඳහා ජීවීන් අතර නිරන්තරයෙන් තරංගයක් පවතී. අපි දන්නා ශාකයක් මොකක් හරි අපි ශාකවල ඉපදෙන මොන හරි ආහාරයක් ගන්න ජීවීන් වල ගන්න තරංගයක යෙදෙනවා. ඒ උනානේ ආහාර සඳහා තරංගය කරනවා. හරි. තව වාසස්ථාන හදා ගන්නත් එහෙම. ඊට ස්වභාවික වර්ණය. එම තරංගයෙන් ජය ගන්න එනම් පරිසරයට වඩාත් හොඳින් අනුවර්තනය වූ ජීවීන් ස්වභාවික වර්ණයට ලක් වී පරිසරය තුළ රැඳී පවතී. ඇත්තටම පරිසරයේ ඉතුරු වෙන්නේ පුතේ පරිසරයට ගැළපෙන ලෙස වෙනස් වෙන්න පුළුවන් කට්ටිය. හරිද? වෙනස් වෙන්න බැරි කට්ටිය ඉබේ මොකද වර්ණය වෙනවා කියන්නේ නැතිලා යනවා. හරි. විශේෂ ප්‍රාප්තිය. අත්‍යවශ්‍ය පරිණාමික ක්‍රියාවලිය කාලයක් සමග කලින් පැවති ජීව විශේෂයකින් සම්පූර්ණයෙන්ම නව ජීව විශේෂ පිළිවේ. මෙමගින් පෘථිවියේ ජෛව විවිධත්වය පුළුල් වේ. කාලය සමග අතරම දැන් ජීවීන් නැති වුණා කියන්නේ පරිණාමය වෙනවා. අපි ගා අපෘෂ්ඨවංශීන් ඉඳන් පෘෂ්ඨවංශීන් වුණා පෘෂ්ඨවංශීන් මාසේ උභය ජීවීන් වුණා උභය ජීවීන්ගේ අවුද උරගෙයින් ඇති වුණා උරගෙයින්ගේ පස්සින් සහ ශීරපායින් නැති වුණා. එතකොට ජෛව විවිධත්වයේ පරිසරයේ තියෙන විවිධත්වයේ වැඩි වුණා කියලා කියනවා. විවිධයි විවිධ කට්ටිය. දේශීය ඊට පරිණාමවාදී පියා පරිණාමවාදී පියා ලෙස සැලකෙන්නේ කවුද? චාල්ස් ඩාර්වින්. කවුද පරිණාමවාදී පියා ලෙස සැලකෙන්නේ කවුද? චාල්ස් ඩාර්වින්. හරිද? ජෛව පරිණාමය පිළිබඳ විද්‍යාත්මකව පිළිගත හැකි ස්වභාවික වර්ණවාදී විපත්කලේ මෙතුමායි. හරි ස්වභාවික වර්ණවාදී කවුද විපත්කලේ චාල්ස් ඩාර්වින්. කවුද ළමයා කියන්නේ? චාල්ස් ඩාර්වින්. ඊට පස්සේ අවසාන කොටසට අපි යන්නේ. මොකක්ද කියන්නේ බලන්න. මොකක්ද කියන්නේ? ගෞරව සහ ශ්‍රී ලංකාවේ මානව පරිණාම සාක්ෂි. හරිනේ හරි. ශ්‍රී ලංකාව තුළ මානව පරිණාමය හා ප්‍රාග් ඓතිහාසික මානවයා, කියන්නේ බලංගොඩ මානවයා ජීවත් වූ බවට වැදගත් සාක්ෂි හමුවන ප්‍රධාන ස්ථාන කීපයකි. හරිනේ හරි. එකක් තමයි මොකද්ද? කුරුවිට බටදොම ලෙඩ. මොකක්ද කියන්නේ? කුරුවිට බටදොම ලෙඩ. අනිත් එක බුලත් සිංහල පාහියන්ගල ලෙඩ. හරි. අනිත් එක තමයි ඉබ්බන් කටුව. ඔය පුතේ අනිත් එක ඉබ්බන් කටුව. හරි. අනිත් එක මොකද්ද? රාවණා ඇල්ල. අනිත් එක පොම්පන්තු. හරි පොම්පන්තු මරුණවන්නේ. අර මෙහෙ තමයි බලංගොඩ මානවය, ආදි මානවය, ප්‍රාග් ඓතිහාසික මානවයා ඉඳලා තියෙන්නේ. මේ ලෙන් ආශ්‍රිතව තමයි යාලා ජීවත් වෙලා තියෙන්නේ. හරිනේ? හරි. එතකොට පුතේ දැන් මම ඔයාලට පොඩි ටයිම් එකක් දෙනවා. හරිද? පොඩි ටයිම් එකක් දෙනවා. ඔය ටික බලා ගන්න. ඊට පස්සේ අපි පරිමින් වගේ දෙනවා 10 මිනිත් දෙන්නම්. හරි. මිනිත්තු 10ක් අය දෙනවා. ඊට පස්සේ අපි බලමු මොකද්ද? අපේ පේපර් එකේ කොටසක් තියෙනවා. ඒකත් අද කරන්න. හරිනේ? හරි. ඊ සතිය අපි කරපු පේපරේ තව චුට්ටි ප්‍රශ්න දෙක තුනක් ඇති. ඒකත් අපි ඉවර කරමු. හරි. දැන් ඔයාලා තියෙන මේක වතුර ටිකක් එහෙම පීලා ඕෆ්ලයින් යන්න බෑ. මේ Zoom එක කට් කරන්න බෑ. ඔහොම ඉන්න. ඔහොම ඉඳලා කට් කරන්න කියන්නේ. කරපු චුට්ට පරිණාමික ක්‍රියාවලිය පාඩම හොඳට බලා ගන්න වතුර ටිකුත් ඒත් එක්ක බොන්න. හරිනේ? ලියු වෙන්න එපා. ඊට පස්සේ අපි පේපර් එක ප්‍රශ්නයක් තියෙනවා. ඒක සාකච්ඡා කරන්න. හරි. විනාඩි 10ක් දෙනවා මම ඔයාලට. හරි. කොහොම ඉන්න ගම වැඩේ කරන්න. හරි. දැන් පටන් ගත්ත බ්‍රේක් එක ඔයාලා බලා ගන්න. තව වතුර ටිකක් බොන්න.
හරි. මෙහෙමයි කරන්න තියෙන්නේ. පරිණාමික ක්‍රියාවලි පාඩම ඉවරයි. දැන් තියෙන්නේ පුතේ මොකද්ද? පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් දානවා ගෲප් එකට. පාඩම හොඳට පාඩම් කරලා ටියුට් එක හොඳට බලලා පාඩම් කරලා ඉන්න. ඊට පස්සේ අද දවසේම අර්ධ වැඩ කරන ළමයි එහෙමයි. අද දවසේම මේකට අදාළ ප්‍රශ්න ලිව්වා, උත්තරේ ලිව්වා. ප්‍රශ්න ලිව්වා, උත්තරේ ලිව්වා. ප්‍රශ්න 20ටම උත්තර ලියලා කාට දෙවන්නද මට එවන්න. මම ඔයාලා බලන්නම් අඩුපාඩු තියෙනවා නම් බලලා ඔයාලට මැසේජ් එකක් දානවා. වොයිස් මැසේජ් එකක් වගේ දානවා. හරිද? අනිවාර්යයෙන්ම මම හැමෝගෙම බලනවා. ඒ නිසා දැම්ම මොකද කරන්නේ මම ගෲප් එකට දාන්නම්. මට උත්තර ටික ලියලා එවන්න. අද රෑ 12ට කලින් වෙලාව තියෙනවා. රෑ ඊට කලින්ද 12ට කලින්. වැඩ කරන ළමයි එහෙමයි කරන්නේ. සාමාන්‍ය පැට ඒ එකක් වැඩි ලකුණු 80ට 80ක් 90ක් ගන්න ළමයි එහෙමයි වැඩ කරන්නේ. හරිද? එතකොට අපි ලයිව් ක්ලාස් එක අපි මෙතනින් නවත්තනවා. ඔයාලට දැන් කරන්න තියෙන වැඩේ මොකද්ද? පේපර් එක ලියන. හරිද? හරි. එහෙනම් අපි දැනට ලයිව් ක්ලාස් එක නවත්තමු. අපි ලබන සතියේ සම්බන්ධ වෙනා මේ වෙලාවටම 6 සිට 8 දක්වා අලුත් පාඩමකින්. දැන් පුතේ පැයක් ඇතුළත පැයක් ගන්න අනිවාර්යයෙන් මුද්‍ර පාඩම් කරලා ඉන්න ප්‍රශ්නයක් නැහැ. 12ට කලින් මට එවන්න ඕනේ. මේකට කාලය තියාගන්න පැයක්. අර කොච්චර කාලෙකින් පේපර් එක ලියන්න ඕනද? පැයකදී ලියන්න. පාඩම් කරලා ඉන්න පාඩම් වෙලා මදිනා ඊට පස්සේ පේපර් එක ලියන්න. ඔයාට අවංක වෙන්න ඊට පස්සේ ෆොටෝ ටික ගහලා මට එවන්න. වැරදි තිබ්බට ප්‍රශ්නයක් නැහැ. වැඩේ කරන එකයි වටින්නේ. හරි. එහෙනම් පුතේ අපි අදට මෙතනින් පන්තිය නවත්තමු. හැමෝටම සුබ රාත්‍රියක් ආයුබෝවන්.